දුවේ පුතේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න දරුවන්ට තමයි 12 ශ්‍රේණියේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න A level වලට අලුතින් එන ඔයාලට තමයි මේ වීඩියෝ මාලාව කරන්න ඕනේ කියලා මං හිතුවේ. එතකොට ඔයාලා දන්නවද දන්නේ නැහැ 12 ශ්‍රේණියට විෂය නිර්දේශයේ ඇතුලේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය කාණ්ඩයේ යටතේ පාඩම් 6ක් 12 ශ්‍රේණියට නියමිතව තියෙනවා. ඒකෙන් පළවෙනි පාඩමින් කොටසක් තමයි අද පළවෙනි වීඩියෝ එක හැටියට මම අද ඔයාලට කරනවා කියලා හිතුවේ. එතකොට පළවෙනි පාඩම තමයි 12 ශ්‍රේණියට නියමිත පළමු පාඩම සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය කියන පාඩම තමයි 12 ශ්‍රේණියේ සිලබස් එක ඇතුලේ තියෙන පළවෙනි පාඩම. එතකොට මේ පාඩම යටතේ ඔයාලා ප්‍රධාන වශයෙන්ම මාතෘකා 3ක් ගැන ඉගෙන ගන්න නියමිතයි. පළවෙනි එක තමයි සංනිවේදන අධ්‍යයනය ආරම්භය කොහොමද කියලා. කොයි වගේ කාලෙක කොහොමද සංනිවේදන අධ්‍යයනය කියන විෂය පටන් ගත්තේ කියන එක පිළිබඳව කතා කරන්න ඕනේ මේ පළමු පාඩමේදී. ඒ වගේම දෙවෙනි කොටස තමයි සංනිවේදන අධ්‍යයනයේ විකාශය. පටන් අරගෙන ටික ටික මේ විෂය ඉදිරියට ගලාගෙන ආවේ කොහොමද කියන කරුණ ගැනත් පළවෙනි පාඩමේදී කතා කරන්න නියමිතයි. ඊළඟට තුන්වෙනි කොටස හැටියට කතා කරන්න තියෙන්නේ සංනිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් විදිහට හැදෑරීමේදී තියෙන වැදගත්කම. ඇයි ශාස්ත්‍රීය විෂයක් විදිහට මේ සංනිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය හදාරන්න ඕනේ කියන කාරණය තමයි තුන්වෙනි කොටසෙන් අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. අද අපි පළමු මාතෘකාවෙන් යම් කිසි කොටසක් කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. එතකොට මුලින්ම සංනිවේදන අධ්‍යයනයේහි ආරම්භය හා විකාශය ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් බලමු මොකද්ද මේ සංනිවේදනය කියලා කියන්නේ කියලා. සමහර විට ඔබ 10 සහ 11 ශ්‍රේණිවල මේ විෂය කාණ්ඩ විෂයක් හැටියට යම් කොටසක් ඉගෙනගෙන තියෙනවා වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ඉගෙනගෙන තිබුණත් නැතත් 12 ශ්‍රේණියේදී විෂය කරන ඔබට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කිසිසේත්ම. එතකොට සංනිවේදනය කියලා කියන්නේ මොකද්ද? මහාචාර්ය විල්බර් ශ්‍රාම් කියපු අදහසක් විතරදී මුලින්ම මතක් කරන්න ඕනේ. එතුමා මහාචාර්ය විල්බර් ශ්‍රාම් කියනවා සංනිවේදනය නැතුව මානව කණ්ඩායම් වලට හෝ මානව සමාජයකට පැවැත්මක් නැහැ කියලා. කියන්නේ සංනිවේදනයෙන් තොරව මානව කණ්ඩායම් වලට සහ මානව සමාජවලට පැවැත්මක් නැහැ කියලා මහාචාර්ය විල්බර් ශ්‍රාම් වරක් කියනවා. එතකොට සංනිවේදනය කියන එක මොකක් මතද පුතේ මූලික වශයෙන් රඳා පවතින්නේ? සංනිවේදනය කියන එක මූලික වශයෙන්ම රඳා පවතින්නේ සංදේශයක් යැවීම සහ සංදේශයක් ලබා ගැනීම කියන කාරණාව පදනම් කරගෙන. දැන් මේ අවස්ථාවේදීත් වෙන්නේ ඒක. මම සංනිවේදකයා වෙනකොට ඔබ ග්‍රාහකයා වෙලා සංදේශය ලබා ගන්නවා. එහෙනම් සංදේශය මම එවනවා, ඔබ සංදේශය ලබා ගන්නවා. එහෙනම් සංනිවේදනය කියන ක්‍රියාදාමය ඇතුලේ මූලික වශයෙන් තියෙන පුතේ සංදේශයක් යැවීම සහ සංදේශයක් ලබා ගැනීම කියන කාරණාවයි. හරි. එතකොට මානව පරිණාමය දිහා බලනකොට මොකක්ද අපිට පැහැදිලි වෙන කාරණාව? ක්‍රමක්‍රමයෙන් සංනිවේදනය කියන එක ටික මේ ක්‍රියාදාමය වර්ධනය වෙලා තියෙනවා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. දැන් මිනිස්සුන්ට තනිව ජීවත් වෙන්න බෑනේ. තනිව ජීවත් වෙන්න මිනිසා කියන සමාජ සත්වයා කැමති නෑ. එතකොට මිනිසා ටික කාලයක් යනකොට මෙයා සමූහගත වෙනවා. ඊට පස්සේ සමූහගත වුණාට පස්සේ එකිනෙකා අතර සම්බන්ධය ගොඩනගා ගන්න, සම්බන්ධය ඉස්සරහට පවත්වාගෙන යන්න සංනිවේදනය කියන කාරණාව මිනිස්සුන්ට සුලභව අවශ්‍ය වෙනවා. දැන් අපිට ගෙයක් ඇතුලේ වුණත් එකිනෙකා සමග සංනිවේදනය කරන්න නැතුව ඉන්න බැහැනේ. ඒ මානවයාගේ හැටි. අපිට විවිධ අවස්ථාවල් වල විවිධ කරුණු වලට අපි විවිධ ආකාරයෙන් සංනිවේදනය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මානව සමාජය පරිණාමණය වෙනකොට ටික සංනිවේදනය කියන විෂයක් දියුණු වෙච්ච හැටි අපි පොඩ්ඩක් බලමු. ඉතා ප්‍රාථමික සංනිවේදන ක්‍රමවල ඉඳලා අද අපි දන්නවා අධිතාක්ෂණික සංනිවේදන ක්‍රම දක්වා අපේ මේ සංනිවේදන ගමන දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. මොනවද ප්‍රාථමික සංනිවේදන ක්‍රම කියලා කියන්නේ? දැන් ඔයගොල්ලොත් අහලා ඇති පුංචි පන්ති වල 3 4 පන්ති වලත් අහලා තියෙනවා අපි සත්තු මගින් පණිවිඩ යවනවා. පරවියෝ මගින් නේද? සංදේශ ක්‍රම වල එහෙම අපි ඉගෙනගෙන තියෙන පණිවිඩ යවනවා. එතකොට අපිට හම්බ වෙනවා පුතේ මීට අවුරුදු 18500කටත් වඩා ඉහත කාලයේදී ප්‍රංශයේ ලෙස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා වගේ ගුහා චිත්‍ර. ඒ ලෙන් වල
චිත්‍ර ඇඳලා තියෙනවා. මිනිස්සු දඩයමේ යෙදිච්ච හැටි. ඒතකොට මිනිස්සුන්ට කතා කරන්න භාෂාවක් බිහි වෙලා තියෙන්න නැතුව ඇති. නමුත් sannivedanයේ උවමනාව යම් මට්ටමකට මිනිස්සුන්ට තියෙන්නේ නැති. මිනිස්සු එක්ක අදහස් සුමාරු කරගන්න අවශ්‍ය වෙන්නේ නැති. එතකොට ඒ අය කරේ ඒ ගල් ගුහාවල බිත්තිවල චිත්‍ර ඇඳලා sannivedanයේ නිරත වෙච්ච එක. ඊට පස්සේ ටික ආපු ගමන තමයි අද ඔය අධිතාක්ෂණික උපකරණ භාවිතා කරලා නව මාධ්‍ය සමාජ මාධ්‍ය දක්වා මේ sannivedanaya දියුණු වෙලා තියෙනවා. ප්‍රාථමික sannivedana ක්‍රම වලට හොඳම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඔය ප්‍රංශයේ ලැස්කෝ අනම්මනම් ස්පාඤ්ඤ අල්ටමීරා වගේ ගුහාවල් වල තියෙන චිත්‍ර. එතකොට දැන් මම ඔයාලත් එක්ක ටිකක් කතා කරන්නේ කැමති sannivedanaya ඓතිහාසික වර්ධනය කොහොමද සිද්ධ වුණේ කියලා. ඒ කියන්නේ අතීතයේ ඉඳලා අද දක්වා මේ ඇවිල්ලා තියෙන සංකීර්ණ ගමන් මාර්ගය තුල මිනිස්සු කොහොමද තොරතුරු දැනගත්තේ? තොරතුරු මගින් මිනිස්සුන්ට ඉටු කරපු කාර්ය මොනවද කියන එක අපි චුට්ටක් කතා කරමු. මේ පිළිබඳ හරි ලස්සන විග්‍රහයක් තියෙනවා 11 ශ්‍රේණියේ පෙළ පොත ඇතුලේ. එතකොට මුලින්ම පුතේ දැන් භාෂාවක් කියලා දෙයක් අපිට දැන් ඔය අද අපි කතා කරනවා වගේ භාෂාවක් තිබුණේ නැහැ නේ. අද තාක්ෂණික උපකරණ තිබුණේ නැහැ නේ. භාෂාවක් හොයාගන්න කලිනුත් මිනිස්සු sannivedanයේ නිරත වුණානේ. එතකොට ඉඟිබිඟි සංඥා වලින් තමයි පුතේ මිනිස්සු මුලින්ම මුකෙන් නිකුත් වෙච්ච හඬ භාෂාව නෙමෙයි මුකෙන් එක පොඩි ශබ්ද ඒවෙන් තමයි මුලින්ම sannivedanaya කරේ. ඔහොම කාලයක් යනකොට මිනිස්සු හොයාගත්තා ගින්දර, දුම, බෙරහඬ, කොලාතු වගේ දේවල් එල්ලලා sannivedanaya කරා. ඒ සාම්ප්‍රදායික sannivedana ක්‍රම අදටත් අපි ගාව තියෙනවානේ. ඔය ගොක්කොලාතු එල්ලන එක එහෙම බෝ වෙන ලෙඩක් හැදුනම අපි තුල තවමත් තියෙනවානේ. එතකොට මුල් යුගයේ භාෂාවක් නැති කාලේ ඕවා හරහා මිනිස්සු sannivedanaya කරන්නේ නැති. ඊට පස්සේ අර මං කිව්වා වගේ ප්‍රංශයේ ලැස්කෝ ස්පාඤ්ඤ අල්ටමීරා වගේ ගුහා චිත්‍ර ඒවෙන් සටහන් කරලා මිනිස්සු sannivedanයේ නිරත වුණා. ඊට පස්සේ මිනිස්සු කතන භාෂාවක් කතා කරන්න භාෂාවක් ටික කාලයක් යනකොට හදාගත්තා. ඊළඟට ඔය පරිසරයේ තියෙන විවිධ රූප නිර්මාණාත්මක විදිහට යොදාගෙන අක්ෂර නිර්මාණය කරගෙන රූපාක්ෂර සහ චිත්‍රාක්ෂර කලාවක් පසු කාලීනව මිනිස්සු හදාගෙන තියෙනවා. දැන් ඒවා තවමත් නිකන් අර ඒ වගේ රූපාක්ෂර කලාවකට කියලා අපිට ගන්න පුළුවන් ඔය චීන, කොරියානු, ජපන් අක්ෂර මාලාවල් වල තියෙනවා ඔය රූපාක්ෂර සංකේතාක්ෂර වගේ දෙයක් ඔයාලට බැලුවොත් අර අකුරු වලට අමතරව රූපාක්ෂර සංකේතාක්ෂර භාවිතා වෙනවා. ඔහොම කාලයක් යනකොට ඊට පස්සේ හෝඩිය කියලා දෙයක් නිර්මාණය කරගත්තා. එතකොට විවිධ භාෂාවල් වලට විවිධ හෝඩි නිර්මාණය කරගත්තා. අපි දන්න ඉංග්‍රීසි භාෂාවේ හෝඩිය ඇතුලේ අකුරු 26ක්, ඊට පස්සේ සිංහල භාෂාවේ අපේ හෝඩිය ඇතුලේ අකුරු 60ක්, දමිළ භාෂාවේ හෝඩිය ඇතුලේ අක්ෂර 247ක් ඔය විදිහට විවිධ භාෂාවන් වලට මිනිස්සු හෝඩිය නිර්මාණය කරගත්තා. ඒකත් sannivedanයේ ඓතිහාසික වර්ධනයේ අවස්ථාවක් විදිහට අපිට සනිටුහන් කරගන්න පුළුවන්. ඊළඟට මිනිස්සු පුතේ ඔය ශාක පත්‍ර, ගල් පතුරු ඔය වගේ දේවල් වල විවිධ දෑ පාවිච්චි කරලා ලියන්න පුරුදු වුණා. එතකොට දැන් කඩදාසි හොයාගෙන ඒ මුකුත් නැහැනේ. අර ගල් පතුරු, ශාක පත්‍ර වගේ දේවල් වල විවිධ දේවල් ලියන්න මිනිස්සු සටහන් කරන්න පුරුදු වුණා ටික කාලයක් යනකොට. ඔහොම ඉන්නකොට තමයි කඩදාසිය හොයාගත්තේ. කඩදාසිය සොයාගත්තා කියලා ඉතිහාසගත වෙන්නේ චීන ජාතිකයෝ. ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේදී විතර කඩදාසිය හොයාගත්තා කියලා කියනවා. දැන් කඩදාසිය හොයාගෙන අවුරුදු 500ක් විතර චීන ජාතිකයෝ ඒක රහසක් විදිහට වෙන රටවල් වලට දෙන්නේ නැතුව චීනය තුලම සංගවාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔය නාවක වෙලෙන්දන් හරහා තමයි ඕක ක්‍රමක්‍රමයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒතර කඩදාසිය නිර්මාණය කර ගැනීම මම හිතන්නේ sannivedana ඉතිහාසය තුල ඓතිහාසික වර්ධනය ඇතුලේ විශිෂ්ටතම අවස්ථාවක් හැටියට අපිට සනිටුහන් කරන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සු කාලයක් යනකොට පුරුදු වුණා ඔය හං කෑලි වල, පැපිරස් පත්‍රවල, තල්පත් වගේ දේවල් වල අතින් පිටපත් කරලා පොත් හදන්න. මුද්‍රණ යන්ත්‍රයක් හොයාගෙන තිබුණේ නැහැනේ. මුද්‍රණ යන්ත්‍රයක් හොයාගන්න කලින් අතින් පිටපත් කරලා පොත් හදන්න මිනිස්සු පුරුදු වුණා. ඊට පස්සේ මුද්‍රණය සඳහා පුතේ ඔය ලී අච්චු, මැටි අච්චු වගේ දේවල් යොදා ගන්න ඔන්න දැන් ටික දියුණු වෙගෙන එනවා. දැන් අතින් පොත් පිටපත් කරපු අය ඔන්න ලී අච්චුවක්, මැටි අච්චුවක් යොදාගෙන මුද්‍රණය කරන්න පටන් ගත්තා. ඒ වගේම මිනිස්සු සත්තු අතේ පණිවිඩ යවුවා. ඔහොම ඉන්නකොට තමයි මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ. අන්න ඒකත් sannivedanයේ ඓතිහාසික ගමන් මාර්ගය ඇතුලේ විශිෂ්ටතම සම්දිස්ථානයක් හැටියට පුතේ අපිට හඳුන්වා ගන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 1453 දී ජර්මන් ජාතික ගුටෙන්බර්ග් කියන පුද්ගලයා තමයි පළමු මුද්‍රණ යන්ත්‍රය නිෂ්පාදනය කරා කියලා ඉතිහාස පොත්වලට එකතු වෙන්නේ. ඊට පස්සේ sannivedana තාක්ෂණයේ දියුණුව ඔන්න දැන් ක්‍රමක්‍රමයෙන් තියෙන. දැන් කඩදාසිය හොයාගෙන ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය හොයාගෙන තව ටික කාලයක් යනකොට මිනිස්සු
විදුලි හා විද්‍යුත් සංඥා තාක්ෂණය හොයාගන්න පටන් ගත්තා. ඒ යටතේ කම්බියක් ඔස්සේ විදුලි සංඥා යැවීමේ ක්‍රමය සැමුවෙල් මෝස් විසින් හොයාගත්තා. ඒ වගේම කම්බියක් ඔස්සේ හඬ යැවීම හොයාගත්තා. ඔයගොල්ලෝ ඒක නම් දන්නවා ග්‍රැහැම් බෙල් විසින්. ඊට පස්සේ කම්බියක් නැතිව විදුලි සංඥා යවලා දුර විකාශන ක්‍රමයක් රේඩියෝ ක්‍රමය මාකෝනි විසින් සොයාගත්තා. ඔන්න ඕවා අපිට කියන්න පුළුවන් මේ sannivedanaye ඓතිහාසික ගමන් මාර්ගය ඇතුළේ තියෙන සන්ධිස්ථාන කියලා. එතකොට ඊට පස්සේ ජනමාධ්‍ය ඊටත් පස්සේ ආරම්භ වුණා. මොනවද මේ ජනමාධ්‍ය කියලා කියන්නේ? ඔය ගුවන් විදුලිය, රූපවාහිනිය, පත්තර මේ වගේ දේවල්. ඔන්න sannivedanaye ඓතිහාසික ගමන් මාර්ගය ඇතුලේ උච්චතම අවස්ථාවක් විදියට තමයි සනිටුහන් කරන්න පුළුවන්. ඔබ අප අද පාවිච්චි කරන අන්තර්ජාලය සහ එහි බිහිවීමෙන් පසු ඇතිවෙච්ච නව මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල සමාරම්භය. ඉතින් පුතේ අපි ඔය කතා කරේ sannivedanaye ඓතිහාසික ගමන් මාර්ගයේ තියෙච්ච අපිට හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී සන්ධිස්ථාන ගැන. එතකොට දැන් පුතාලට පැහැදිලි වෙන්නේ නැති මම ඔය කියපු ඓතිහාසික ගමන් මාර්ගයේ ඇතුළේදී ප්‍රාථමික සමාජවල හිටපු මිනිස්සු විවිධ ශබ්ද, විවිධ සංඥා, සංකේත භාවිතයෙන් සරලව අදහස් හුවමාරු කරගත්තා. හැබැයි අපි අද වෙනකොට කොහොමද ජනමාධ්‍ය භාවිතා කරලා අන්කිත sannivedana තාක්ෂණික මෙවලම් භාවිතා කරලා හරි වේගෙන්, හරි පැහැදිලිව, හරි නිශ්චිත ක්‍රමවේදයන් යටතේ තොරතුරු හුවමාරු කරගන්න මට්ටමට අද sannivedana ශාස්ත්‍රය දියුණු වෙලා තියෙනවා කියලා පුතාලට ඔය මං කියපු sannivedanaye ඓතිහාසික ගමන් මාර්ගය පිළිබඳව සටහන දෙස පරීක්ෂා කරලා බලනකොට පැහැදිලි වෙනවා ඇති. එතකොට වර්තමානයේ වෙනකොට පුතේ අපි කියන්නේ ගෝලීය පවුල කියන එක. එතකොට මානව අන්තර් සම්බන්ධතා කොච්චර සමීප වෙලා තියෙනවද අද වෙනකොට. එහෙම සමීප වෙන්න sannivedanaye කොයිතරම් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරාද කියන එකත් ඇත්තටම සුවිශේෂීවෙන් මතක් කරන්න ඕනේ. දැන් sannivedanaye කියන එකෙන් යුක්ත වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ. sannivedanaye කියන එක අත්‍යවශ්‍ය මානව ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. මොකක්ද එතකොට sannivedanaye කියන එකේ සරලම අර්ථය? සරලම අර්ථය තමයි පුතේ sannivedanaye කියලා කියන්නේ හැඟීම්, දැනීම්, අදහස්, දැනුම යනාදී හුවමාරු කර ගැනීම. මොකද්ද sannivedanaye කියලා කියන්නේ? හැඟීම්, දැනීම්, අදහස්, දැනුම කියන දේ හුවමාරු කර ගැනීම sannivedanaye කියලා අපිට සරලවම කියන්න පුළුවන්. දැන් sannivedanaye කියන එක පුතේ මානවයාගේ ආරම්භය තෙක්ම දිවෙන පරණ ක්‍රියාවලියක් වුණාට sannivedanaye කියන එක ශාස්ත්‍රීය විශේෂේත්‍රයක් විදිහට අධ්‍යයනය කිරීම ආරම්භ වෙන්නේ ඒ ගැන ලෝකීය අවධානය යොමු වෙන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී. දැන් sannivedanaye කියන එක ශාස්ත්‍රීය විෂයක් වශයෙන් අධ්‍යයනය කරන්න ඕනේ කියලා මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නේ 20 වන සියවසේදී. sannivedanaye විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමේ උනන්දුව හා අවශ්‍යතාවය ඉහළ නංවපු සාධක කිහිපයක් තියෙනවා. sannivedanaye ශාස්ත්‍රීය වශයෙන් ඉගෙන ගන්න හේතු වෙච්ච බලපෑම් කරපු සාධක කිහිපයක් තියෙනවා. අපිට සාධක 5ක් විතර හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය ගැන ඔයගොල්ලෝ ඉතිහාසයේ පාඩම්වල ඉගෙනගෙන ඇති ඒ පිළිබඳව යම් මතකයක් ඇති. මොකද්ද කාර්මික විප්ලවය කොයි කාලෙද සිද්ධ වුනේ? 1760 1840 දක්වා කාලය තුල සිද්ධ වෙච්ච අර තාක්ෂණික සොයා ගැනීම් වල රෙදිපිලි කර්මාන්තය වෙන්න පුළුවන්, නල මාර්ගවල වෙන්න පුළුවන්, දුම්රිය එන්ජින්, ඒ වගේ ඒවා විදුලි බලය, ගමනාගමනය, දුම්රිය මාර්ග, මෝටර් රථ මේ වගේ ශාස්ත්‍රවල අර ඇතිවෙච්ච පිබිදීම 1760 සහ 1840 වගේ කාලේ ඇතිවෙච්ච පිබිදීම අපි ওই කාර්මික විප්ලවය කියලා කියනවනේ. එතකොට sannivedanaයට අදාළවත් යම් යම් සොයා ගැනීම මේ කාලේදී සිද්ධ වුණා. විශේෂයෙන්ම ඔය සැමුවෙල් මෝස් ටෙලිග්‍රාෆ් ක්‍රමයේ හැම සොයා ගැනීම කාර්මික විප්ලවයේ මේ සිද්ධ වෙච්ච කාලේ සිද්ධ වෙච්ච sannivedanaye වෙච්ච දියුණුවක්. එතකොට පුතේ කාර්මික විප්ලවය කියන එකත් sannivedanaye කියන මේ විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමේ උනන්දුව සහ අවශ්‍යතාවය ලෝකයේ තුල වැඩි කරා කියලා අපිට කියන්න පුළුවන් කාර්මික විප්ලවය. ඔන්න දැන් මම එක කරුණක් කිව්වා sannivedanaye කියන විෂය ලෝකයේ අවධානය දිනා ගන්න මේ අධ්‍යයනය කරන්න බලපාපු එක හේතුවක් කාර්මික විප්ලවය. තවත් හේතුවක් තමයි පුතේ පළවෙනි ලෝක යුද්ධය. පළවෙනි ලෝක යුද්ධය උනේ කොයි කාලෙද? පළවෙනි ලෝක යුද්ධය වුණා කියලා කියන්නේ 1914 1918
18 අතර කාලය. එතකොට මේ කාලයේදී විශේෂයෙන්ම යුද්ධමය කටයුතු සඳහා sannivedana ක්‍රම යොදාගත්තා කියලා අපිට හඳුනා ගන්න ඉතිහාසයේ පරීක්ෂා කිරීමේදී පැහැදිලි වෙනවා. ටෙලිග්‍රාෆ් ක්‍රමය, ගුවන් විදුලි සංඥා වගේ දේවල් යුද්ධමය කටයුතු සඳහා යොදාගත්තා. එතකොට ඒකත් අපිට sannivedana කියන විෂය දියුණු වෙන්න බලපාපු හේතු. ඒවට භාවිතා කරානේ. ඔන්න දැන් මම කරුණු දෙකක් කිව්වා. එක කාර්මික විප්ලවය, දෙක පළවෙනි ලෝක යුද්ධය. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධයත් මේ විෂය වර්ධනය වෙන්න තව බලපෑමක් එල්ල කළා. දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ කොයි කාලයද? 1939 45 වගේ කාලය තමයි දෙවන ලෝක යුද්ධ සමය කියලා අපි හඳුනා ගන්න. එතකොට මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර ජාතීන් සහ ජර්මනියේ නාට්සිවාදීන් ප්‍රමුඛ සතුරු ජාතීන් වශයෙන් ලෝකයේ බල කඳවුරු දෙකකට බෙදිලා ගැටුම් ඇති කරගත් එකක් තමයි දෙවැනි ලෝක යුද්ධය කියලා කියන්නේ. එතකොට මිත්‍ර ජාතීන් විදිහට ඉන්නේ මේවා අමතර කරුණුත් එක්ක මම ටිකක් ඔයාලට කියන්නේ විස්තර කරේ. එංගලන්තය, ඊට පස්සේ ප්‍රංශය, බෙල්ජියම, ඕලන්දය වගේ ඒවා අපි කියනවා මිත්‍ර ජාතීන් කියලා. ඊට පස්සේ දෙවැනි ලෝක යුද්ධයෙන් පරාද වුණේ නාට්සිවාදීන් පරාජය වෙලා මේක දෙවැනි ලෝක යුද්ධය මෙහෙම තමයි ගලාගෙන ගියේ. නාට්සිවාදීන් පරාද වෙලා. ඊට පස්සේ දෙවැනි ලෝක යුද්ධයේදී මූලිකයා වුණේ හිට්ලර්. මේ හිට්ලර් එවකට තිබිච්ච sannivedana මාධ්‍ය පුතේ දැඩි ලෙස භාවිතා කරනවා අන්තවාදී අදහස් පැතිරවීමට. දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වොත් එහෙම ඔය චිත්‍රපටි කර්මාන්ත වෙළඳ දැන්වීම, පෝස්ටර්, චිත්‍රපටි මෙන්න මේවා නිකන් අර යුද්ධ ආකල්ප සංවර්ධනයට ප්‍රචාරණ උපක්‍රමයක් හැටියට මෙයා හිට්ලර් කදිමට භාවිතා කළා. ඒ වගේම තමයි පුතේ දැන් යුද්ධයක් තියෙනකොට දන්නවනේ යුද්ධයක් තියෙනකොට සොල්දාදුව මැරෙනවා. එතකොට බිරින්දෑවරු ඒ අය පවුල් වල අය තනි වෙනවන්නේ තනි වෙච්ච අයගේ සහ සොල්දාදුවන්ගේ මනස ශක්තිමත් කරන්නත් මේ දෙවන ලෝක යුද්ධ කාලේදී පුවත්පත් සහ සංග්‍රහ භාවිතා කරා කියලා ජනමාධ්‍ය භාවිතා කරා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මම පුතාලත් එක්ක කතා කරා sannivedana විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමේ උනන්දුව සහ අවශ්‍යතාව ඉහළ නන්වන්න බලපාපු හේතු කාරණා තුනක්. මතකයිද? පළවෙනි කාරණාව තමයි පුතේ 1760 840 කාලේ ඇතිවෙච්ච කාර්මික විප්ලවය. ඊට පස්සේ පළවෙනි ලෝක යුද්ධය 914 සහ 918 කාලේ. ඊට පස්සේ පුතේ 1939 45 අතර කාලය තුල සිද්ධ වෙච්ච දෙවන ලෝක සංග්‍රාමය කොහොමද sannivedana විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමේ උනන්දුව වැඩි කරේ. තවත් කාරණාවක් තමයි පුතේ ඔය ජනමාධ්‍ය බිහිවීම සහ වර්ධනය කියන එකත් sannivedana කියන විෂය පිළිබඳව තියෙන උනන්දුව වැඩි කරන්න ප්‍රබල ලෙස බලපාපු තවත් කාරණාවක්. දැන් කොහොමද මොනවද ජනමාධ්‍ය බිහිවීම සහ වර්ධනය කියන එක? දැන් අරමුණු කිහිපයක් උදෙසා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජනමාධ්‍ය පුතේ භාවිතා කරා. හරිද? එතකොට එකක් තමයි යුද්ධයෙන් පීඩිත ජනතාවට සරල විනෝදාස්වාදයක් ලබා දෙන්න. දැන් යුද්ධයක් තියෙනවා කියලා කියන්නේ මිනිස්සු මානසිකව වැටලි යුද්ධ ඉවර වුණත් ඒ පවුල්වල සමාජිකව මරණයට පත් වෙලා මිනිස්සු මානසිකව බිඳ වැටීම් සහ ඝට්ටනයන් වලට ලක් වෙලා ඉන්නේ. එහෙම බිඳ වැටීම් සහ ඝට්ටනයන් වලට ලක් වෙච්ච මිනිස්සුන්ව අර යුද්ධයෙන් පීඩාවකට පත් වෙලා හිටපු මිනිස්සුන්ව ඒකෙන් අර සරල විනෝදාස්වාදයකට ගිහිල්ලා ඒක අමතක කරන්න ත්‍රාසය, භීතිය, වීරත්වය, ඊට පස්සේ ලිංගිකත්වය වගේ මතු කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීත ප්‍රචාරය කරලා ජනමාධ්‍ය භාවිතා කරා. තව එකකට පාවිච්චි කළා පුතේ මාධ්‍ය හිමිකරුවෝ, ඒ කියන්නේ මාධ්‍යනාලි අයිතිකාරයෝ සහ දේශපාලන නායකයෝ ඒගොල්ලන්ගේ අර බලලෝභී අරමුණු ඉටු කරගන්නත් ජනමාධ්‍ය භාවිතා කළා. ඊට අමතරව ඔය වාණිජ මේ අරමුණු ඉටු කරගෙන ලාභ ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළා. එතකොට මම දැන් පුතාලට කිව්වා sannivedana විෂය පිළිබඳව අධ්‍යයනය කිරීමේ උනන්දුව අවශ්‍යතාවය ඉහළ නන්වන්න බලපාපු සාධක මොනවද කියලා. එකක් කාර්මික විප්ලවය, දෙක පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය. ඊට පස්සේ මම පුතාලට කිව්වා ජනමාධ්‍ය බිහිවීම සහ වර්ධනය. ඒ වගේම තමයි පුතේ අද අපි ප්‍රබලවම භාවිතා කරන අන්තර්ජාලය බිහිවීම සහ නව මාධ්‍ය සහ සමාජ මාධ්‍යයන්ගේ බිහිවීම මේකේ ආගමනයත් එක්ක ලෝක sannivedanයේ උච්චතම දියුණුවේ උච්චතම අවස්ථාවට ළඟා වුණා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මම අද පුතාලට කතා කරේ sannivedanයේ සහ මාධ්‍ය අධ්‍යයනයේ 12 ශ්‍රේණිය විෂය මාලාවේ පළමු පාඩමේ sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශයේ යම් කොටසක්. එතකොට මම හිතනවා පුතාලට යම් කිසි අවබෝධයක් මේකෙන් එන්න ඇති කියලා. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ටියුෂන් එකක